අපි බලමු Excel database එකකට දත් ඇතුළත් කරන ෆෝම් එකක් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මේ විදිහට මුලින්ම Excel එක ඕපන් කරගන්නම්. ඕපන් කරගෙන ඉවරලා මුලින්ම අපි මේ විදිහට දත් ඇතුළත් කළ යුතු database එක හදාගමු. මම මේ විදිහට මෙතන database එකේ header එකේ name ටික මේ විදිහට හදාගන්නම්. හරි දැන් database එකේ header එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ table එකක් create කරගන්න ඕනේ. ඒකට shortcut එක තමයි Control+T. Control+T ඔබට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට pop-up message එකක් එනවා. අන්න ඒකේ my table has header කියන එකට ටික් එක දාලා ඕකේ දෙන්න. හරි. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට table එක create වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේකේ දාන්න ඕන formula ටික දාගන්නම්. ඒ කියන්නේ මෙතන දැන් බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන basic salary එක තියෙනවා. ඒ වගේම allowance එක තියෙනවා. ඒ basic salary එකයි allowance එකයි එකට උනාට පස්සේ තමයි net salary එක එන්නේ. අන්න ඒක ගන්න ඕන හින්දා මම මෙතන මේ විදිහට මම command එක දෙන්න සමානයි සම් E2 අනු F2 කියලා මේ විදිහට command එක දීලා මම මේක වරහන් දාලා මේ විදිහට වහගෙන මම එතන formula එක complete කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන basic salary එකට value එකක් දීලා ඒ වගේම allowance එකට value එකක් දුන්නාට පස්සේ මෙතන net salary එක autom generate වෙනවා. දැන් අපි මේකේ data entry form එක create කරගමු. මුලින්ම ඔයා මේ විදිහට ඔයාගේ Excel sheet එක rename කරගන්න. මම මේ විදිහට මේක rename කරගන්නම්. ABC කියලා. ඊට පස්සේ මේකට කලර් එකකුත් දාගන්නම්. ඊට පස්සේ ඔයා මෙතන table header එකේ cell එක select කරගන්න. මේ විදිහට වම් පැත්තේ ඉහළ කරවලේ file option එක තියෙනවා. අන්නේ file එකට ගිහිල්ලා ඒකේ පහළම තියෙනවා option කියලා එකක්. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා මෙතන quick access toolbar කියලා. අන්නේ quick access toolbar කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් select කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් select කරගන්න comments not in the ribbon කියන එක. හරි. ඊට පස්සේ ඔයා මෙතනින් ඒකේ තෝරගන්න ඕනේ මෙන්න මේ විදිහට පහළට ස්ක්‍රෝල් කරලා form කියන එක select කරලා ඔයා මෙතනින් add දෙන්න. හරි. add දීලා ඔයා මේ විදිහට okay කරගන්න. okay කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ version එක අනුව මෙතන ඉහළ කරවලේ එහෙම තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන පහළින් මෙන්න මේ විදිහට තියෙන්න පුළුවන් මෙතන form icon එක. හරි. ඊට පස්සේ මම මේ විදිහට මෙතන මේ form icon එක click කරගන්නම්. ඒ form icon එක click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට data enter කරන්න form එකක් ඇවිල්ලා තියෙනවා. හරි. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ විදිහට මෙතන value ටිකක් දීලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන value ටික දුන්නාට පස්සේ මෙතන basic salary එකයි allowance salary එකයි මේ විදිහට fill කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් net salary එක autom fill වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ Excel sheet එකේ ලස්සනට save වෙනවා. ඔයාලට මේ විදිහට find preview find next කියලා තියෙනවා. අන්න එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් enter කරපු data ටික. මේ විදිහට ඔයාලට පුළුවන් ඕන නම් ඒ කලින් enter කරපු data එකක් ආපහු මෙතනින්ම ඕන re-edit කරගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට මේක මෙතනින් close කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ආපහු ඔයාලට ඕන නම් තියෙන මෙතන මෙන්න මේ form icon එක click කරලා ඒක ගන්න. මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් මතක තබන්න subscribe කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. Have a nice day.